අද වගේ රස්න දවසක බොන්න රසම රස බනානා ෂේක් එකක් හදමුද? මේක හදන්න හරිම ලේසි. ඒ වගේම තමයි හොඳ පෝෂණයකුත් තියෙනවා. ඒ වගේම තමයි ලොක්කන්ට පොඩ්ඩන්ට මේ රස්න දවස්වල ඇඟ සීතල කරලා බොන්න හොඳ පානයක් තමයි මේ තියෙන්නේ. මම අරන් තියෙනවා කෙසෙල් ගෙඩි එකක් තරමක කෑලි කපාගෙන. මේ කෙසෙල් ගෙඩියේ නම තමයි ඇම්බෝන් කෙසෙල් එකක් තමයි අරන් තියෙන්නේ. ඊට අමතරව මං අරන් තියෙනවා යෝගට් ඩ්‍රින්ක් මේ වගේ පොඩි බෝතල් එක හමාරක ප්‍රමාණයක්. ඔයාලට පුළුවන් යෝගට් එකක්, එහෙමත් නැත්නම් කිරි ටිකක්, එහෙමත් නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක්, මේ ඕන දෙයක් එකතු කරන්න. බ්ලෙන්ඩර් ජායකට කපාගත්ත කෙසෙල් ටික සහ යෝගට් ඩ්‍රින්ක් එක හමාර දාගන්නවා. ඊට පස්සේ චුට්ටක් කප් එක සෝදලා වතුර ටිකකුත් මම දාගත්තා. ඊට අමතරව අයිස් කැට, දෙහි චුට්ටක්, ලුණු චුට්ටක්, ඒ වගේම තමයි මම එකතු කරගත්තා අපේ ගෙදර තිබ්බ පැණි වලින් හරි පොඩි ප්‍රමාණයක් එකතු කරගත්තා. කෙසෙල් සහ යෝගට් ඩ්‍රින්ක් එකේ පැණි රස තියෙන හන්දා උවමනාවට වඩා පැණි රස ඕන නැති නිසා. ඊට පස්සේ තියෙන්නේ මේ සේරම දේවල් ටික හොඳට බ්ලෙන්ඩ් කරන්න. බ්ලෙන්ඩ් කරලා මෙන්න මේ වගේ කප් එකකට දාලා අපට පුළුවන් පානයට ගන්න. ඉතින් මත්දහන වෙලාවකට මේ වගේ වීකෙන්ඩ් එකේ අපට පුළුවන් මෙන්න මේ රසම රස පෝෂණීය පානය හදාගන්න. ඔයාලත් හදලා රස කොහොමද කියලා මටත් කියන්න. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.